මචන්ලා කටාරය වෙස්සක යාලා මේ දෝහා ඉඳන් කොළඹට ෆ්ලයිට් එකක් දාලා තියෙනවා ටිකට් එකක් අරන් තියෙනවා කන්ෆර්ම් ටිකට් එකක් අරන් තියෙනවා නම් අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා මාර්තු 1 වෙනිදා ඉඳන් ජූනි 15 දක්වා ගමන් යන කට්ටියට මගින්ට එයාට මේ ෆ්ලයිට් එක ෂෙඩියුල් කරලා තියෙනවා. ඉතින් ඔයාලට රිබුකින් කරන්න පුළුවන්. ඔයාලා කන්ෆර්ම් ටිකට් එකක් තියෙනවා නම් කටාරය වෙස් ඇප් එකෙන් ඒ ටිකට් එක කන්ෆර්ම් කරගන්න යන දවසේ ජූනි 15 වෙනකම්. ඉතින් ඔයාලා යන්න ගමන අදහස් කරලා තියෙනවා නම් ජූනි 15 දක්වා ඩේට් එක චේන්ජ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට යන්න අදහසක් නැත්නම් ඔයාලට පුළුවන් ටිකට් එක රිෆන්ඩ් කරන්න. එහෙම නැත්නම් ඔක්තෝබර් 30ක වෙනකන් ඔයාලට ඩේට් එක චේන්ජ් කරන්නත් පුළුවන් නොමිලේ. ඒ වගේම ඔයාලට යන්න බැරිව හිටියනම් ඉතින් ඔයාලා කටාරය වෙස් ඇප් එකෙන් පුළුවන් ඔක්කොම මේ කන්ෆර්ම් කරගන්න. ඉතින් මේ හැම දෙයක්ම මේ පහසුකම් ටික ඔප්ෂන් ටික මේ කටාරය වෙස් වෙබ්සයිට් එකේ ඒ වගේම ඇප් එකෙන් ඔයාලට වෙනස් කරගන්නත් පුළුවන්. ඔයාලට අදහෙටම යන්න පුළුවන් නම් ඒ රිබුකින් කරලා ඔයාලා දවසේ කන්ෆර්ම් ටිකට් එක කන්ෆර්ම් කරගන්න පුළුවන් ඒ ගමන. ඒ වගේම තමයි රිෆන්ඩ් කරන්න පුළුවන්. ඔයාලට සල්ලි ප්‍රශ්නයක් නැත්නම් ඔයාලට රිෆන්ඩ් කරන්න පුළුවන්. හැබැයි මාසයක් විතර කාලයක් ගත වෙනවා. මාසයකට ආසන්න කාලයක් ගත වෙනවා කියලා කියනවා. එහෙම නැති වුණත් ඔයාලට රිෆන්ඩබල් ටිකට් එකක් තියෙනවා විතරයි මාසයක් විතර කාලයක් ෆුල් රිෆන්ඩ් එකක් ගන්න පුළුවන්. රිෆන්ඩබල් කරන්න බැරි ටිකට් එකක් ගත්තා නම් ඔයාලට ටිකට් වවුචර් එකක් හම්බ වෙනවා. අවුරුද්දක විතර වගේ වැලිඩ් එකක් තියෙන වවුචර් එකක් ඔයාලට පුළුවන් ඒ කාලය තුලත් ඔයාලට අමතර ටිකට් එකක් ගන්න. ඒ වගේම තමයි මේ ඔක්තෝබර් 31 වෙනකන් ඔයාලට ඩේට් එක වෙනස් කරන්න පුළුවන් යන්න අදහසක් නැත්නම් කොළඹට. ඉතින් දවසකට ගිය සතියේ වෙනකන් දවසකට කොළඹ ෆ්ලයිට් 3ක් විතර ගමන් කරා. දැන් මේ සතියේ මාර්තු අන්තිම සතිය වෙනකොට ෆ්ලයිට් 2ක් විතර ගමන් කරනවා. සාමාන්‍යයෙන් උදේ 8ත් හවස 5ත් අතර කාලයක් තමයි ෆ්ලයිට් එක ගමන් කරන්නේ. ඉතින් ඔයාගේ උදේ 8ත් හවස 5ත් අතර කාලේ ටයිම් එක ටිකට් එකේ සඳහන් වෙලා නැත්නම් අනිවාර්යෙන් චෙක් කරන්න කටාරිය වෙස් ඇප් එකෙන් රිබුක් කරලා බලන්න. විශේෂයෙන්ම කියන්න ඕන මේ ඒජන්සි වලින් ටිකට් එකක් ගත්තු කට්ටිය ඉතින් ගොඩක් අමාරුයි වැටෙනවා මේක. මොකද ඒගොල්ලෝ මේ කටාරය වෙස් සරහා අමතන්න විදියක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒජන්සි එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඒ නිසා ඔයා ටිකට් එකක් මිලදී අරන් තියන්නේ ඒජන්සි මාර්ගෙන් නම් ඒජන්සි හරහා අමතන්න වගේ පරණ ඔයා කියන්නේ ඒ කියන්නේ මාසයකට හෝ සති 3කට කලින් මාසයකට හෝ මාස 2කට කලින් ඔයා ටිකට් එකක් ඒජන්සියෙන් ගත්තා නම් ඒ ටිකට් එක දින වෙනස් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් රෑ ෆ්ලයිට් දැන් මේ වෙනකොට නැහැ මේ වාතාවරණය නිසා. ඒ නිසා හවස 5ට කලින් ෆ්ලයිට් තමයි තියෙන්නේ. කියන්නේ ගොඩක් වෙලාවට උදේ 8, 10, 12 සහ දවල් 2 වගේ ටයිම් එකකට තමයි ෆ්ලයිට් එක තියෙන්නේ ටයිමින් එක. ඉතින් සාමාන්‍යයෙන් දිනකට ෆ්ලයිට් 2ක් හෝ 3ක් විතර වගේ ගමන් කරනවා ඒක අවස්ථාව අනුව. ඉතින් ඔයාලට ප්‍රශ්නක් තියෙනවා නම් ඔයා ඒජන්සියෙන් ටිකට් එකක් මිලදී අරන් නම් ඒක ආය රීබුක් කරන්න. දැන් මේ වාතාවරණයත් එක්ක අලුතින් ටිකට් එකක් මිලදී ගන්න යනවා නම් අනිවාර්යයෙන්ම ඔන්ලයින් එකේ ඩිරෙක්ට් ටිකට් එක මිලදී ගන්න. මොකද ඒජන්සියෙන් ටිකට් එකක් ගත්තොත් ඒ අමාරු වෙ වැටෙනවා ගොඩාක් දුරට. ඔයාට ඒජන්සිය හරහා තමයි හැම දෙයක්ම කරගන්න වෙන්නේ. ඒ වගේම ආසන වෙන් කිරීම, එතකොට ටයිමින් එක වෙන් කිරීම, රිෆන්ඩ් එක ගන්න, ඒ හැම දෙයක්ම ඒජන්සිය හරහා තමයි ඔයාට සම්බන්ධ කරගන්න වෙන්නේ. ඒ නිසා ඔයාට ඒක ගොඩාක්ම කාලය නාස්ති වෙන වැඩක් නිසා මේ කාලය තුල ඒ කියන්නේ හිත වාතාවරණ මේ අරුබද තියෙන වෙලාවේ අලුතින් ටිකට් එකක් මිලදී ගන්නවා නම් අනිවාර්යෙන් ඔයාගේ නමට ඩිරෙක්ට් ටිකට් එකක් ගන්න. ඒකට විනාඩි 5ක් විතර වගේ කාලයක් තමයි ගත වෙන්නේ. සාමාන්‍යයෙන් කටාරිය ඉඳන් කොළඹට යන්න කටාරිය වෙස් එකෙන් වන් වේ ටිකට් එකක් 1080 ඉඳන් තියෙනවා. රියල් 1080යි. යන්න එන්න 1910ක් විතර වගේ වෙනවා. ඒක සමහර විට අද හෙටම වගේ කාලය ලඟ වෙන්න යනවා නම් සාමාන්‍ය ගාණ වැඩි වෙනවා. ඉතින් දවස් 3ක් 4ක් වගේ කාලයක් තිබ්බොත් 1080ක් ඉඳන් ඉහළට තමයි මිල ගණන් තියෙන්නේ. රියල් 1080 ඉඳන්. ඉතින් කොළඹ ඉඳන් කටාර වලටත් එන්නත් පුළුවන්. ලංකාවේ ඉඳන් කටාර වලටත් එන්න පුළුවන්. ෆ්ලයිට් 2ක් 3ක් විතර වගේ ගමන් කරනවා. ඉතින් එහෙම බැලුවොත් ලංකාවේ හල්ලි වලින් බැලුවොත් රුපියල් 75000ක් 85000ක් අතර වගේ මිලකට තමයි යන්නේ. ඉතින් සමහර වෙලාවට ඔයාලට ඉකොනොමික් එකේ විවිධ වර්ග තියෙනවා. ඒ වගේම බිස්නස් ක්ලාස් එක සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් පයින්නවා. ඉකොනොමික් ක්ලාස් එකක් ගත්තොත් 75000 85000 95000ක් විතර වගේ ගණන් වලට තමයි යන්නේ. ඉතින් ඒ වෙලාවට ඒ ෆ්ලයිට් එක සමහර විට උදේ ෆ්ලයිට් එක දවල් ෆ්ලයිට් එක එහෙම තියෙනවා. අද ෆ්ලයිට් එක වඩා දවල් ෆ්ලයිට් එක පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. ආසන ප්‍රමාණය අනුව සමහර විට සීමිත ආසන ප්‍රමාණයක් තිබ්බොත් ගණන් වැඩි වෙනවා. ඒ නිසා ඔයාලට ඒක බලලා ගන්න පුළුවන්. අද තියෙන ෆ්ලයිට් එක ගණන් වැඩි නම් හෙට තියෙන ෆ්ලයිට් එක මිල අඩු වෙන්නත් පුළුවන්. එහෙමයි. ඉතින් ඩිරෙක්ට් ෆ්ලයිට් එක ගන්න එක තමයි ඔයාලට වාසිය. අලුතින් ටිකට් එකක් ගන්නව නම් ඔයාගේ නමට ගන්න අනිවාර්යෙන් ඔයාලට කැමති සීට් වින්ඩෝ සීට් මැද සීට් එකද කැමති සීට් එකක් බුක් කරගන්නත් පුළුවන් ඇප් එකෙන්. ඒ වගේම රිෆන්ඩ් කරන්නත් පුළුවන්. හරි ලේසි. ඒ වගේම කටාරිය වෙස් එකෙන් කන්ටැක්ට් කරගන්නත් පුළුවන්. ඒක ගොඩක් ලේසි. ඒ වගේම තමයි රිෆන්ඩ් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ෆ්ලයිට් අප්ඩේට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම කන්ෆර්ම් ටිකට් එක ටයිම් එක හරියද කියලා බලා ගන්නත්. ඒ වගේම ඩිරෙක්ට් කටාරිය වෙස් එක සම්බන්ධ කරගන්නත් පුළුවන්. හරිම පහසුයි. ඉතින් විනාඩි 5ක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ මේකට. හැබැයි ඒජන්සියෙන් ටිකට් එකක් ගත්තා නම් ඔයාට වෙන්නේ සිද්ධ වෙන්නේ ඒජන්සිය හරහා තමයි හැම දෙයක්ම සම්බන්ධ කරගන්න. ඔයා ටිකට් එකක් අරන් තියෙනවා නම් අතේ ටිකට් එක තියෙනවනේ. ඒක සමහර විට ඔයා හවස 5න් පස්සේ ටයිම් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒජන්සිය කොන්ටැක්ට් කරලා ටයිම් එක අප්ඩේට් කරගන්න. මොකද දැන් තියෙන හවස 5 දක්වා තමයි ටයිම් එකක් තියෙන්නේ. සමහර විට අප්‍රේල් මාසේ වෙනකොට ඒ ටයිම් එක වෙනස් වෙන්නත් පුළුවන්. ඔයා යන්න දවස් 3-4කට කලින් අනිවාර්යෙන් ඒජන්සිය කොන්ටැක්ට් කරලා අප්ඩේට් කරගන්න ඔයාගේ ටිකට් එක මොන ටයිම් එකටද තියෙන්නේ කියලා.
මොකද එහෙම වුණොත් අමාරුව වැටෙනවා. ඒ වගේම එතකොට ඔයාලට කවුන්ටර් එකේ ගිහිල්ලා කතා කරගන්න විදියක් නෑ. එයාපෝට් එකට යන්න විදියක් නෑ. එයාපෝට් සාමාන්‍ය නෝමල් ඔපරේෂන් එක යනවා. නමුත් ඔයාලට කන්ෆර්ම් ටිකට් එක මෙතනදිම කරගෙන තමයි ඔයාලට එයාපෝට් එකට යන්න වෙන්නේ. ඒ නිසා ඔයා ටයිම් එක හරියට දැනගෙන කන්ෆර්ම් ටිකට් එක අරගෙන එයාපෝට් එකට යන්න. එහෙම නැතුනොත් ඔයාලට ආයෙ හැරිලා එන්න වෙනවා. ඒ නිසා කාලයත් එක්ක අපරාධනේ රස්තියාදුවක් වෙනවා. ඒ නිසා බඩු බාණ්ඩත් එක්ක ඔහොම එයාපෝට් එකට ගිහිල්ලා ආයෙ හැරිලා එන්න හරි අපහසුයි. ඉතින් ලොකු අපහසුතාවයකටපත් වෙනවා. ඒ නිසා ඔයා ඒජන්සියෙන් ටිකට් එකක් අරන් තියෙනවා නම් අනිවාර්යෙන් කන්ටැක්ට් කරලා කන්ෆර්ම් කරගන්න ටිකට් එක මතක ඇතුව ටයිම් එක. එතකොට ඒ ටයිම් එක එයාපෝට් එකට යන්න පැය 2කට කලින් පැය 4කට කලින් යන්න එපා. බිසි වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් පැය 2ක් විතර වගේ කාලයක් තිබිලා එයාපෝට් එකට ගියා නම් ගොඩක් හොඳයි. ඉතින් මේ මොහොත වෙනකොට අලුතින් ටිකට් එක මිලදී ගන්නව නම් අනිවාර්යෙන් ඩිරෙක්ට් ඔන්ලයින් ටිකට් එකක් ගන්න. එතකොට ඔයාලට ගොඩාක් පහසුයි, ලේසි කාමරේ ඉඳන් ගෙදර ඉඳන් වැඩ කරගන්න. මොකද නැත්නම් ඒජන්සියට ගියාම ඒ සමහර ඒජන්සි තියෙනවා වංචනික ඒ වගේ විශ්වාසදායක තැනකින් මිලදී ගන්න. මේ කාලේ වෙනකොට මේ වංචනික ටිකට් බුක් කරන අය ඕන තරම් වෙහි වැහලා තියෙන නිසා ගොඩක් පරිස්සමින් ටිකට් එකක් බුක් කරාදී WhatsApp හරි Facebook හරි මොන කමෙන්ට් එකේ ඇඩ්වර්ටයිසින් වට්ටම් දීලා හරි මිල අඩුවට ටිකට් දෙනවා කිව්වත් විශ්වාස කරන්න එපා. ඒවා ගොඩාක් වංචනික ටිකට් තියෙනවා, අමාරු වැටලා තියෙන ගොඩක් අය. ඒ වගේම තමයි ඔයා ඩිරෙක්ට් ටිකට් බුක් කරන්න අදහසක්, ඒ කියන්නේ අවබෝධයක් නැත්නම් දන්න කාගෙන් හරි අහලා ඔයාගේ ෆෝන් එකෙන් ටිකට් එක බුක් කරගන්න. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක, ඔයාගේ දුරකථන අංකය, ඔයාගේ පාස්පෝර්ට් අංකය, ඔයාගේ නම්බරට ටිකට් එකක් ගත්තොත් ගොඩක්ම ලේසි. මේ හදිසි වාතාවරණයක් තුල ආවොත් ඔයාට ටිකට් එක බුක් කරලා ඒක හෙට යන්න ඕන ෆ්ලයිට් එක දාගන්නවා. දින චේන්ජ් කරගන්නත් පුළුවන් කැමති වෙලාවක්. එහෙම වුණොත් රිෆන්ඩ් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට රීබුකින් කරන්න පුළුවන්. කල් දාන්නත් පුළුවන් දවස. ඉතින් මාස 3-4කට පස්සේ යන්න අදහසක් තියෙනවා ඔයාට කල් දාන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් ඔයාගේ ඇප් එක හරහා කරගන්න පුළුවන්. ඒ වගේම කැමති සීට් එකක් බුක් කරගන්න පුළුවන්. ආසනයක් ඔයාට වින්ඩෝ එක ජනේල ගාව තියෙන සීට් එකක්. එතකොට ඔයාගේ කෑම බීම, ඒ වගේම ඔයා කැමති ভেජිටබල් ද මීල් එක මොකක් හරි කෑමක් ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ඇප් එක ඔයාට සිලෙක්ට් කරගන්නත් පුළුවන්. ඒ වගේ පහසුකම් ඇප් එකේ තියෙනවා. නමුත් මේ දේවල් ඔයා ඒජන්සියෙන් ටිකට් එක බුක් කරොත් ඔයාට ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම කම්පෙයාර් කරන සාමාන්‍ය one way ටිකට් එකක් දැන් රියල් 1080ක් විතර වෙනවා. 1080 ඉඳන් ඉහළට තමයි යන්නේ. ඉතින් ගිහිල්ලා එන්නත් එක ටිකට් එකක් 1800ක් 1900 2000 ගන්නට තමයි යන්නේ. එහෙම නෝ දැන් ඒ ගානට වඩා අඩු මිලට ටිකට් එකක් ඔයාට ඒජන්සිය හරහා ලැබෙනවා නම් අනිවාර්යෙන් විශ්වාසදායක ඒජන්සියෙන් මිලදී ගන්න. මොකද ඒජන්සියෙන් කරන්නේ තොග ගණන් වල ටිකට් එක අඩු මිලට ටිකට් එක අරගෙන ඒවා විකුණන එක. ඒ නිසා එතනින් ඒගොල්ලන්ගෙන් ලාභයි ටිකට් එක ගන්න. හැබැයි දැන් තියෙන වාතාවරණයත් එක්ක ඔයාගේ නමට ගන්න එක තමයි ගොඩාක්ම සුදුසු. ඒ වගේම තමයි දැන් තියෙන රියල් 1200 රියල් 1100 1200ට වඩා අඩු මිලට ටිකට් එකක් හම්බ වෙනවා නම් ඒජන්සිය මිලදී ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ඒජන්සිය විශ්වාසදායක තැනක් වෙන්නත් ඕන. අනිවාර්යෙන් ටයිම් ටේබල් එක බලන්න, ෂෙඩියුල් එක අප්ඩේට් එක බලන්න. අනිවාර්යෙන් ඒවා දැනගෙන යන්න නැත්නම් ඔයා ගොඩාක් රස්තියාදු අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා දැන් තියෙන වාතාවරණත් දැන් අප්‍රේල් වෙනකොට දැන් කොහොමත් මේ 15 ජූනි වෙනකන් ෂෙඩියුල් එකක් දීලා තියෙනවා. ඒ හැම ෂෙඩියුල් එකකම ෆ්ලයිට් දෙකක් ඉඳන් ෆ්ලයිට් 4ක් දක්වා වැඩි කරන්න උත්සාහ කරනවා. ඉතින් ගමනාන්තය සාමාන්‍ය විදිහට ගමන් කරන්න. එහෙනම් ජය වේවා.